නුවන් අයියා එක්ක මං යාළු වෙලා අදට මාස 3ක් වෙන්න ආවා. එයාව මට මුණ ගැහුනේ ක්ලාස් යද්දි. මං යන ක්ලාස් එක ළඟම සැලොන් එකක යාළුවෙක් නුවන් අයියට ඉන්නවා. එයා දවසක් සැලොන් එකේ ඉඳලා යද්දි අහම්බෙන් තමයි මාව දැකලා තියෙන්නේ. ඉතින් ඒ මොහොතේම එයාට මං ගැන ආදරයක් ඇති වෙලා. ඊට පස්සේ දවස් ගාණක් මං ගැන හොයලා තොරතුරු දැනගෙන මටත් හොරෙන්ම. ඊට පස්සේ එයා කලේ අපේ ක්ලාස් එකට එන කොල්ලෙක් අතෙන් මට නම්බර එක එවපු එක. ඒත් මං ඒක ගත්තේ නැහැ. මොකද මං ටිකක් ගණන් උස්සන් හිටපු කෙනෙක්. එයාගේ නම්බර එක ප්‍රතික්ෂේප කරලා මට දවසක්වත් ඉන්න ලැබුණේ නැහැ. ඊළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා එද්දි හරි අපූර්ව දෙයක් සිද්ධ වුණා. නුවන් අයියා තවත් එයාගේ යාළුවෙක් එක්ක ඇවිත් මං ගියපු පාර හරස් කරලා එයාගේ අලුත්ම බයික් එක නැවතුවා. මොකද සුදු අච්චර ගණන් ලස්සන විසාද කියලා එයා ඇහුවම වෙච්ච දෙයින් ගැස්සිලා හිටපො මං එයාගේ ලස්සන මූණටත් ගැස්සුණා. නුවන් අයියාගේ අමුතුම ලස්සනක් තිබුණේ. මට එයාව දැක්ක ගමන්ම හිත ගියා. ඒත් මං ඒක පෙන්නුවේ නැහැ. එදා එහෙම එයාව ගණන් නොගත්තට මොකද මට නුවන් අයියද බෑ කියන්න බැරි වුණා. මගේ හිත ඒ තරම් තැදින්න එයාට බැඳුණා. ඉතින් එයාව වටේ නොයවා මං නුවන් අයියට කැමැත්ත දුන්නා. නුවන් අයියා හරිම හොඳ කෙනෙක්. එයා මං ගැන හරියට හොයලා බලනවා. මට වියදම් කරනවා. මට එයා හරි ආදරෙයි. ඉතින් එයා එක්ක මං මට යන්න පුරන් උපරිම දුරක් ගියා. හැබැයි ඒකට මට පොඩිවත් දුකක් නැහැ. දවසක් නුවන් අයියා මට එයාලගේ ගෙදර එන්න කතා කළා. රූම් යද්දි කවුරු හරි දැක්කොත් මං කැමති නැහැ කවුරුත් ඔයාගෙන වැරදියට හිතනවට. අනික උන්ට බොරුවට ගාණක් දෙන්න මොකටද? තාත්ති උදේම කැම්පොනියකට යනවා. එද්දි හවස් වෙනවා. වැඩට ඉන්න ගීතා ඇන්ටි විතරයි ගෙදර ඉන්නේ. එයා කේලම් කියන්නේ. අනික මට පුරවන්න යාම ෂේප් කරගන්න. ඒ හින්දා ඔයා බය නැතුව අපේ ගෙදර එන්න සුදු. කියලා නුවන් අයියා කිව්වම මගේ හිතේ තිබුණ පුංචිම බයක් නැති වුණා. ඒ වුණත් නුවන් අයියාලගේ ගේ ළඟින් මං ටොක් එකෙන් බහිද්දි හිතට ඇති වුණේ දිගිඩියාමක්. එයාලගේ වත් පොහසත්කම් දකිද්දි නුවන් අයියට මාව ගැලපෙන්නේ නෑ කියලා මට හිතුණා. නුවන් අයියට මං ආපු බව දැන්නුවම එයා ගොඩක් සතුටු වෙලා මාව ඇතුළට එක්කාවා. කොහොමද සුදු අපේ තාත්තිගේ මාලිගාව? කියලා එයා මගෙන් ඇහුවා. මට ලස්සනයි කියනවා ඇරෙන්න වෙන දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. නුවන් අයියා මාව එයාගේ කාමරයට එක්කාවා. ඒක හරි ලස්සනයි පිළිවෙලයි. ඔයා නැටුව හරි පාළුයි සුදු කියලා නුවන් අයියා මාව පසුපසින් වැළඳගත්තා. එයාගේ ඇඟේ රස්නේ මට කාන්දු වෙද්දි මගේ ඇඟ වේවුලලා ගියා. එයා මාව හෙමින් හෙමින් නිබින්න ගත්තේ මගේ ආසාවල් අවුස්සලා. ඒතේ ස්පර්ශය හරි ආදරණීයයි. මට නුවන් අයියා ළඟ හරිම සමීප බවක් දැනෙනවා. එයාගේ ලිංගතුකම මට මහ මෙරක් වගේ. නුවන් අයියා මගේ නෑත් වෙද්දි මම හිටියේ දාඩිය පෙරාගෙන. ග්‍රීෂ්මනේ ඒත් ඊටත් වඩා එයා එක්ක අල්ලපු අඩව්ව හින්දා. ටික කාලෙකින් අපිට මෙහෙම එකට ඉන්න නොලැබුණු නිසාද මන්දා නුවන් අයියා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. එයාගේ ආදරේ හරිම මෘදුයි. නුවන් අයියා මගේ නලල සිමලා මං ඔයාට ආදරේනි සුදු කියවම ඔක්කොම අමාරුකම් හුළඟේ ගහගෙන ගියා වගේ වෙනවා. නුවන් අයියාගේ නලලට ඇලිච්ච කොණ්ඩේ හින්දා එයාව තවත් ලස්සනක් ඇවිල්ලා. AC තිබිලත් දැම්මේ නැත්තේ කුණුකමට නෙවෙයි සුදු. අපි AC කාමරවලනේ හැමදාම හිටියේ. එකම විදිහට දේවල් කරද්දි අපිට ඒ දේවල් එපා වෙනවා. හැමදේම හැමදාම අලුත් විදිහට කරන්න ඕන. කියලා එයා කිව්වේ මං කාමරේම තියෙන AC එක ගැන කියද්දි. කොහොම හරි ඊට පස්සේ අපි දෙන්නට බඩගින්නක් ඇවිල්ලා අපි කන්න කියලා කුස්සියට ආවා. අපිට කෑම හදලා දුන්න ගීතා ආන්ටි මාත් එක්ක සුහදම hina වුණා. මේ චූටි මහත්තයාගේ අලුත් නෝනා වෙන්නේ නැති. කොහොමද ගීතා? ලස්සනයිනේ මගේ තේරිම. නුවන් අයියා මගේ කරට අතක් දාගද්දි මට ලැජ්ජාවකුත් දැනුණා. ලොකු මහත්තයාත් ආවොන්නේ නෝනා කෙනෙක් එක්ක. කියලා ගීතා කිව්වම නුවන්ගේ මූණ වෙනස් වෙන හැටි මන් දැක්කා. ඒකම නුවන්ට කෝල් එකක් ආව නිසා මායි ගීතයි තනි වුණා. ඒත් මගේ ඇඟට දැනුණු මහන්සිය එක්ක මට පොඩි අපහසුයක් දැනුණා. ගීතා වොෂ්රූම් එකක් තියෙන්නේ කොහෙද? ඔතනින් ඉස්සරහට ගිහින් දකුණට හැරෙන්න නෝනා. කෙළවරම වොෂ්රූම් එක තියෙනවා. මං ගීතට ස්තුති කරලා ඒ කිව්ව දිහාවට ගියා. වොෂ්රූම් ගිහින් මූණකට හොදගනිද්දි මගේ මහන්සිය ටික පඩු වුණා.
මං එළියට ආවි කුස්සියට යන්න හිතාගෙන. ඒත් ඒ ළඟ කාමරෙන් මොකක්ද අමුතු සද්දයක් ඇහුණ පාර මං නැවතුනේ කුහුලෙන්. කාමරේ දොර තියන්තමට අඩවල් වෙලා තියෙද්දි මං හිමින් එතනින් එබිල බැලුවා. මගේ ඇස් පුදුමෙන් විසල්ුනෙත් මගේ ඇඟට කරන්ට් එකක් වැදුනා වගේ තුනා ඊ දර්ශනේ දැක්කම. ඒ හිටියේ නුවන් අයියගේ තාත්ති වෙන්න ඕන. එයාට සමීපව ඉදපු ගෑනු කෙනාව නම් මන් දන්නේ නැහැ. ඒකම නුවන් අයියගේ තාත්ති ඔළුව ඔසද්දි එයා මාව දැක්කා. මං කලබලෙන් කුස්සියට එන්න ආවා. එහෙම අනුන්ගේ කාමරයකට එබන එක මොනතරම්නම් වැරදි දෙයක්ද? නුවන් අයියගේ තාත්තිත් නුවන් අයියා වගේමයි. නුවන් අයියා මෙච්චර ලස්සන උනේ කොහොමද කියලා මට දැන් හිතා ගන්න පුරුවන්. මට නුවන් අයියගේ තාත්ති එක්ක කතා කරන්න ආසාවක් ඇති වුණා. කොහෙද සුදු ගියේ? එන්න ඉක්මනට. මට නම් යකෙක් කන්න බඩගිනි. නුවන් අයියා මාව කෑම මේසෙන් නින්දවුවා. අපි කෑම කාලා ඉවර වෙන්න ලං වෙද්දි නුවන් අයියගේ තාත්තිත් ආවා. එයාව දැක්කම මගේ හිත මොකක්දෝ වෙලා ගියා. එයා ළඟ ඉදපු ගෑනු කෙනා වෙනුවට මං හිටියානම් මට එයාගේ පරිණත ආදරේ විඳින්න ආස හිතුණා. වැඩිමල් කෙනෙක්ගේ ආදරයක් විඳින්න මම ආසයි. මට විශ්වාසයි නුවන් අයියට වැඩිය එයාගේ තාත්ති ගොඩාක් ආදරණීය කෙනෙක් වෙන්න ඇති කියලා. හැමාතින්ම එයාගේ තාත්ති ඉස්සරහින්. පුතා කවුද මේ? මේ මගේ ගර්ල් තාත්ති. එහෙමද? නයිස් choice. කොහොමද දුව? මං ගොඩක් හොඳින් තාත්තේ. මං නුවන් අයියගේ තාත්තේ එක්ක කතා කළේ හරිම ආසාවෙන්. එයාගේ කතාවත් හරිම මනබදන සුළුයි. නුවන් අයියගේ අම්මා නැති වෙලා ගොඩක් කල නිසා අංකල් ඉන්නව ඇත්තේ පාළුවෙන්. එහෙනම් දුවේ අපි පස්සේ වෙලාවක හම්බ වෙමුකෝ. මං නුවන් අයියලගේ ගෙදරින් එන්න ලෑස්ති වුණාම අංකල් කිව්වා. මං යාත් එක්ක ලස්සනට hina වුණා. දුව දැන් යන්නේ කොහමද? මං පික්මි එකක් දැම්මා තාත්තේ. නුවන් අයියා කිව්වා. අයියෝ ඔහොම ඉන්නකෝ මාත් ටවුන් එකට යන්න ඕනේ. මං ඔයාවත් ඩ්‍රොප් කරන් යන්නම්. නුවන් අයියලගේ තාත්ති මාව ඩ්‍රොප් කරන්න කැමති වෙද්දි මට හිතා ගන්න බැරි වුණා. අංකල් එක්ක කතා කරන්න මට ලොකු අවස්ථාවක් ලැබෙනවනේ. එහෙනම් හෙට හම්බෙමු සුදු. නුවන් අයියා වාහනේ පාරට දාන්න කලින් කිව්වා. සුදු නුවන් ඉදලා ලස්සන කෙනෙක් හොයාගෙන. ඉතින් කියන්නකෝ බලංග ඔයාගෙන. මට දූ හරි ඉන්ට්‍රෙස්ටිං. අංකල් එහෙම කිව්වම මට හරි සතුටු හිතුණා. අපි ගොඩක් දේවල් යන මග දිගට කතා කරා. අංකල් හිමින් වාහනේ ඩ්‍රයිව් කළේ අපිට කතා කරන්න වෙලාව හදාගන්න වගේ. දුවේ නුවන් එක්ක සීරියස් අෆෙයාර් එකක්ද කරන්නේ? මං ඒකට මුකුත් කිව්වේ නැහැ. ඒත් මං අංකල්ගේ අත අල්ලගත්තා. දුව හරිම හුරතල්. මටත් ඔය වගේ කෙනෙක් හිටියානම් කියලා හිතනවා. මට ඉන්නේ නුවල් විතරනේ. අංකල් මගේ අතින් අල්ලලා එයාට මං ගැන දැනෙන ලෙංගතුකම කිව්වා. එහෙම කියන්න එපා අංකල්. අද ඉඳන් මං ඉන්නවා අංකල්ට. මං අංකල්ගේ කම්මුලට හාදුවක් තිව්වම අංකල් hina වුණා. ඉතින් එදා තමයි අංකල්ගේ මගේ මිත්‍රකම ගොඩනැගුණේ. දැන් අංකල් හරිම සමීපයි මට. නුවන්ටත් වැඩිය. අංකල් මං කැමති වේවල් බෑ නොකියා මට අරන් දුන්නා. මට අංකල්ගේ පරිණත උණුහුම හරිම සුවදායකයි. නුවන් අයියා ගැන තිබුණු ආදරයට සමානම ලෙංගතුකමක් මට අංකල් ගැනත් ඇති වුණා. මට දැන් අංකල් නැතුවම බෑ. මගේ හැම දෙයකටම මට අංකල් ඕනේ. එයා මට පවුලක් වගේ. අංකල් එක්ක එකට ගෙවන හැම මොහොතක්ම මගේ පාළුව මකලා මට හරි සුවදායි බවක් දැනෙව්වා. නිමි